ආයිබෝවන් කියලා පිළිගන්නවා අදත් ඔයාලව Icons of Ceylon අපගේ channel එකට. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ නොමැකෙන නමක් සනිටුවන් කළ යුග පුරුෂයෙක් පිළිබඳ ඉතිහාසගත කතන්දරයක් රැගෙන අපි අද ආවා ඔයාලා සොයන අප සොයාගත් තොරතුරු රසක් සමගින් රැඳෙන්න මෙම වීඩියෝයේ අවසාන තත්පරය තෙක්. ශ්‍රී ලාංකීය ක්‍රිකට් ඉතිහාසයේ පතාක යෝධයෙක් බඳු වූ මොහුගේ නම ලෝක ක්‍රිකට් පොත තුලද රන් අකුරින් ලියවී ඇති බව නම කියූ සැනින් ඔබට වැටහෙනවා. කුමාර් සංගක්කාර උපත ලබන්නේ මාතලේ ප්‍රදේශයේදී. ඔහු මූලික අධ්‍යාපනය හා ද්විතීක අධ්‍යාපනය ලබන්නේ නුවර නගරයේ ඇති ප්‍රමුඛතම පාසලක් වන ත්‍රිත්ව විද්‍යාලයෙන්. ඔබ දන්නවද? ත්‍රිත්ව විද්‍යාලය යනු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හිමි ලොව එකම පාසලයි. අස්ගිරි ක්‍රීඩාංගණය කිව්වම ඔයාලා හැම දෙනාම දන්නවා. ඉතින් කුමාර් සංගක්කාර කියන්නේ පාසලේ එවක හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයා. අධ්‍යාපනයේත් අති දක්ෂයෙක්. එම දක්ෂතාවයේ හේතුවෙන්ම ඔහු උසස් පෙළ ඉහළින්ම සමත් වෙලා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට තේරිපත් වෙනවා. කුමාර් සංගක්කාර මුල් කාලයේ ටෙනිස් ක්‍රීඩාවටත් ඉතා දක්ෂයෙක්ව ඉඳලා තියෙනවා. නමුත් කුමාර් සංගක්කාර කියන්නේ තම විදුහල්පතිතුමාගේ ඉල්ලීම පිට ක්‍රිකට් ක්‍රීඩාව තමන්ගේ දිව්‍ය බවට පත් කරගත් පුද්ගලයෙක් කිව්වොත් නිවැරදි. ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ආදරය කොච්චරද කියලා කියනවා නම් වරක් ඔහු 2011 දී මෙන්න මේ විදිහට කියනවා. කවදා හෝ මම ක්‍රිකට් වලින් සමුගත්ත දවසට මගේ නීති උපාධිය ගැන සලකා බලනවා. ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඔහු තමන්ගේ විශ්වවිද්‍යාලයත් උපාධියත් යන දෙකම අත්හරින ලද පුද්ගලයෙක්. 2000 වර්ෂයේදී ජාත්‍යන්තර එක්දින හා ටෙස්ට් වරම් දිනාගන්න කුමාර් සංගක්කාර 2006 වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුල නැතිවම බැරි පුද්ගලෙක් බවට පත් වෙනවා. 2006 සිට 2009 දක්වා ඔහු උපනායකයා ලෙස කටයුතු කරමින් විකට් කීපර් බැටර් කෙනෙක් විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා ඉහළ මට්ටමකට ඔසවා තබනවා. ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තුළ විශේෂ දෙයක් කිව්වොත් එහෙම කුමාර් සංගක්කාර විකට් කීපින් සයිඩ් එක ප්‍රසන්න ජයවර්ධනට ලබා දෙන්නේ ටෙස්ට් ක්‍රිකට් වලදී විශේෂඥ පන්දුවට පහර දෙන්නේ. එහෙම නැත්නම් ස්පෙෂලායිස් බැටර් කෙනෙක් විදිහට කණ්ඩායමේ කටයුතු කරන්න ඕන නිසා. අන්න ඒ විදිහට ක්‍රිකට් වලට දැඩි මෙහෙයක් දැඩි කැපවීමක් කරපු හින්දම ඔහුට විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් හම්බ වෙනවා. මේ තියෙන්නේ ඒ වයින් කිහිපයක්. ICC ODI player 2011-2013 Wisden leading cricketer in the world 2011-2014 Wisden cricketer of the year 2012 ICC cricketer of the year 2012 ICC test player of the year 2012 කුමාර් සංගක්කාර කියන්නේ වාර්තා පොත් අලුත් කරන්නත් කියාපු චරිතයක්. විශේෂයෙන්ම මහේලත් සමග එක්ව ටෙස්ට් ක්‍රිකට් වල විශාලම සම්බන්ධතාවයේ පිහිටුවීම කාගෙත් අවධානය දිනාගත් කාරණාවක්. ඒ වගේම ඔහු ලෝක කුසලාන අවසාන මහා තරඟ 4කට ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන ඒමට අති විශාල මෙහෙයක් කරපු ක්‍රීඩකයෙක්. මාලිංග නායකත්වය ගන්න 2014 T20 තරඟාවලියේ ජයග්‍රහණය කරවීමට කුමාර් සංගක්කාරගේ දායකත්වය පුදුම සහගතයි. අවසාන මහා තරඟය ඔබට මතක ඇති. ඒ අවසාන මහා තරඟයේ ලකුණු 50ක නොදෙවුණු ඉනිමක් ක්‍රීඩා කරමින් අති විශිෂ්ට ප්‍රතිහරඹයක නිරත වුණු කුමාර් සංගක්කාර ඒ තරඟයේ ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට මහා කීර්තියක් අත් කර දුන්නා. ඒ වගේම ඔයාලට මතක ඇති consecutive 400s ඒ කියන්නේ ODI තරඟ 4කදී පිට ලකුණු 100 බැගින වාර්තා කළ වාර්තා පොත් අලුත් කළ ක්‍රීඩකයා ලෙසද කුමාර් සංගක්කාරව හැඳින්වුණා. ඉතින් ඔයාලා දන්නවද ඔහුගේ ක්‍රිකට් දිවියට ටෙස්ට් ශතක 38ක් ODI ශතක 25ක් ඇතුළත් වෙනවා. ඒ වගේම ඔහුගේ ප්‍රතිහරඹයේ දක්ෂතාවය කොච්චරද කියලා කියනවනම් ලෝකේ ලස්සනම කවර් ඩ්‍රයිව් පහරට ඔහු හිමිකම් කියනවා. ඒ බව පල්ලෙහැ තියෙන පින්තූර කීපයකින් ඔයාලට පේනවා ඇති. දැන් කියන්න යන්නේ කුමාර් සංගක්කාරගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් පසුව ඔහුට ලැබුණ විශේෂ දේවල් කිහිපයක් ගැන. වරක් ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් පේජ් එක මෙන්න මේ විදිහට කිව්වා. කුමාර් සංගක්කාර කියන්නේ ගේම්ස් true gentleman. ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය හිමි තාම විශිෂ්ට පුද්ගලෙක් කියලා. ඉතින් ඔන්න ඔය ගමනේදී 2016 දී කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවට පත් වුණා. ඒ අරවින්ද සිල්වත් සමගින්. ඒ වගේම Sky Sport වලද ක්‍රිකට් විස්තර විචාරකයෙක් ලෙසින් අපට දකින්න හැකි වුණා. 2019 ඔක්තෝබර් මාසයේදී ප්‍රථම වතාවට බ්‍රිතාන්‍ය නොවන MCC ප්‍රෙසිඩන්ට් විදිහට කිරුළ පැලඳීමට කුමාර් සංගක්කාරට අවස්ථාව ලැබෙනවා.
2021 වර්ෂයේදී ක්‍රිකට් ලෝක වටිනාම කිරුළවන ICC Hall of Fame යන මට්ටමට ළඟා වීමට හැකියවීම ශ්‍රී ලාංකීය ක්‍රිකට් වංශ කතාවේ නව පරිච්ඡේදයක් ආරම්භ වීමටද හේතුවක් වෙනවා. මෙලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ වැඩි පරිච්ඡේද ගණනක් තම නමට ලියාගත් කුමාර සංගක්කාර මේ වන විට තම බිරිඳ යහාලි සහ දරු පැටවුන් සමග එංගලන්තයේ කුඩා ගමක සුන්දර ජීවිතයක් ගත කරනවා. ඒ වගේම කුමාර සංගක්කාර කියන්නේ ඉතාමත් හොඳ ව්‍යාපාරිකයෙක්. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඔහු විසින් කරනු ලැබූ මෙහෙයට අප මේ විදිහට උත්තමාචාර්ය පිරිනමන ගමන් අදට අපි ඔයාලගෙන් සමුගන්නවා. තවත් දවසක තවත් වීඩියෝකින් හමු වෙන තෙක් ඔයාලා හැමෝටම සුබ දවසක්.